ඊළඟට අපි කතා කරන්නේ ටෙම්පල් රන් ජංගම දුරකථන ක්‍රීඩාව ගැන. හැබැයි මේ ක්‍රීඩාවේ අවසානය අපි විහිළුවට කියනවා වගේ මේක පන්සලක් පන්සලේ දුවන්න එපා කියලා අවසානයේට හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කියන සිද්ධියක් නම් නෙවෙයි. 2011 අවුරුද්දේ අගෝස්තු මාසේ 4 වෙනිදා ජංගම දුරකථන වලට $799ක් ගෙවලා මිලට ගන්න පුළුවන් ක්‍රීඩාවක් විදිහට මේක නිකුත් වුණත් 2011 අවුරුද්දේම දෙසැම්බර් වෙනකොට මේ ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නොමිලේ අරගෙන සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක් විදිහට වෙනස් කළා. අන්න ඒ නිසා අද මේ වෙනකොට මේ ටෙම්පල් රන් ක්‍රීඩාව සෙල්ලම් කරපු නැති කෙනෙක් ලෝකයේ නැතිම තරම්. ඒ විදිහට බාධක වලින් බේරිලා Tamanගේ පිටිපස්සෙන් පන්නන රාක්ෂයට අහුවෙන්නෙත් නැති වෙන්න දවසම උනත් පුද්ගලයෙක්ට මේ විදිහට මේ ක්‍රීඩාවේ දුවන්න පුළුවන් වෙනවා. හැබැයි මේ විදිහට දුවලා කොච්චර දිව්වත් අවසානයක් නැති නිසා අන්තිමේට මේ ක්‍රීඩාවට ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලයෝ ක්‍රීඩාව නිර්මාණය කරපු ඉමංගේ සමාගමෙන් මේකේ අවසානය මොකක්ද කියලා අහලා තිබුණා. මේකට පිළිතුරු විදිහට ඕන් දීලා තිබුණේ කවුරු හරි පුද්ගලයෙක් මේ ක්‍රීඩාව එක දිගට දුවන්න දක්ෂ නම් කවදාවත් ඉවරයක් වෙන්නේ නැති විදිහට එක දිගටම මේ ක්‍රීඩාවේ දුවන්න පුළුවන් වෙනවා කියන එක. හැබැයි මේ වෙනකොට මේ ක්‍රීඩාවේ ලෙවල් තියෙන 13ක් විතරක් නිසා ඒ 13ම සම්පූර්ණ කළොත් ටෙම්පල් රන් ගේම් එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියලා තවත් ඕන් කියලා තිබුණා. අන්න ඒ නිසා මේ ටෙම්පල් රන් නිර්මාණය කරපු සමාගමෙන් නිල විදියටම කිව්ව විදිහට ලෙවල් 13 ඉවර කරාම ක්‍රීඩාව නිල වශයෙන් අවසන් වෙනවා.